තියෙන අපේ රෙස්ටෝරන්ට් එක මේකෙදී වෙස්පා vehicles දකින්න පුළුවන් 1946 ඉටලි වල ක්‍රියේට් කරපු වෙස්ටර්න් ටයිප් රෙස්ටෝරන්ට් එකක් තමයි අපේ තියෙන්නේ. ඒ වගේම මේ vehicles ඉටලි වල ක්‍රියේට් කරන ලද වෙස්පා vehicle බ්‍රෑන්ඩ් එක. ඉතින් මේගොල්ලොන්ගේ රෙස්ටෝරන්ට් එකේ අපිට හම්බෙච්ච විශේෂම තැනක් තමා අපිට ටේබල් ටෙනිස් සෙල්ලක් ගන්න ඇට්මොස්ෆියර් එකක් ක්‍රියේට් කරලා තිබ්බා. අපි ඒකත් ටිකක් එන්ජොයි කරා. තියෙන්නේ අපේ water tank. මේක fresh water tank එකක්. මේකේ angelsලා තමයි ගොඩක් ඉන්නේ. මේ තියෙන්නේ deep sea water tank එක. මේකෙදී shark, මොරලි eel, blue line grouper ඉන්නවා. මේක blue line grouper ගේ ඇඟේ නිල් පාට ඉරියන වලට පේනවා ඇති. ඒ වගේම මෙයාලා විශේෂයෙන් ඉන්දුනීසියාව අවට මුහුදු වෙරළියේ තමයි ගොඩක් දක්නට ලැබෙන්නේ. මෙතන තව ඉන්නවා yellow sugar fish කෙනෙක්. ඒ වගේම angel fish කෙනෙක්. මේකත් අපි ගාඩන් එකේ මැරෙන සත්තු ඉන්නවනේ. එයාලා අපි ගෙනල්ලා මෙතන ගෙස්ලට එක්ස්ප්ලේන් කරන්න පුළුවන් ෆ්‍රේම් එක වගේ හදලා තියෙනවා. දලුක් ශාකය වලට පුළුවන් දැක් ගන්න. මේකෙදි ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් හඳුනාගත් ඖෂධීය ශාකයක්. සාම්ප්‍රදායික ආයුර්වේදයේදී වෛද්‍ය ක්‍රමවේදී සමේ රෝග, කුෂ්ඨ රෝග, අර්ශස් වැනි රෝගවලට අපි ගොඩක් දලුක් ශාකය යොදා ගන්නවා. මේ තියෙන්නේ අපේ කැක්ටස් හවුස් එක. මෙතන අපි ගොඩක්ම එයා ප්ලාන්ට්ස් තමයි මේන්ටේන් කරන්නේ. ඒ අතර ඔයාලට දැක් ගන්න පුළුවන් මේ තියෙන්නේ විශේෂිත කැක්ටස් එකක්. පෙන්සිල් කැක්ටස් තමයි මේ ශාකයේ නම. මේක සුදු පැහැති දියරයක් තියෙනවා. ලේටෙස්ට් සැප් එකක් තියෙනවා. මේක සමහර පුද්ගලයන්ට ඇලර්ජික් වෙනවා. ශාකයේ ස්පර්ශ කිරීමේදී ඇත්තටම මේකේ ඇලර්ජික් වෙන්න පුළුවන්. මෙතන අපි බැලුන් කැක්ටස්, රෙඩ් ඩ්‍රැගන් කැක්ටස් මෙතන අපි මේන්ටේන් කරන්න යනවා.
මේ තියෙන්නේ සිංහරාජ සංකල්පයක් යටතේ නිර්මාණය වුණු අපේ වනාන්තරය. මෙහිදී අපි woody plants ඖෂධීය පැළ ඒ වගේම දේශීය ශාක වනාන්තරයක් විදිහට වර්ධනය කරගනිමින් නිර්මාණය කරගෙන තියෙනවා. මෙතන අපි පාද දෙකක් මගින් නිර්මාණය කරලා තියෙන්නේ සිංහයාගේ ප්‍රතිරූපය නිර්මාණය කිරීමටයි. ඒ වගේම මෙතන ඉසුරුමුණිය සඳකඩ පහණ වගේ ඓතිහාසික අපේ උරුමයන් අපේ ජනතාවට අපේ විසිටර්ස්ලට මේ වගේ ප්‍රදේශයක් තුළ දැක ගන්න අපේ ගාඩන් එකේ මේ කන්සෙප්ට් එක ඓතිහාසික දේවල් නිර්මාණය කරලා තියෙනවා අපේ විසිටර්ස්ලට අපි දෙන්න. ඒ වගේම මෙතන පාත් එකේ අපි පේනවා මේ පාසි පවා අපි රිමූව් කරන්නේ නැතුව නැචරලි ඒවා ඩෙවලොප් වෙන්න අපි නැචරල් වත්තා ගන්න අපි මේවා මේන්ටේන් කරනවා. මේ ගාඩන් එකේ හරි කැමති මේගොල්ලෝ ක්‍රියේට් කරලා තියෙන සිංහරාජ ඇට්මොස්ෆියර් එක. මේ තියෙන්නේ අපේ ෆුඩ් තෙරපි පාත් එක. මෙතනදී අපි ෆුඩ් වලට මයින්ඩ් එකට රිලැක්ස් එකක් තමයි ගොඩක්ම විසිටර්ස්ලට ફોકસ කරන්නේ. ඉතින් ෆුඩ් තෙරපි පාත් එකේ ඕකයක් දාන ගමන් ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ බිගෝනියා වෝල් එක. බිගෝනියා වෝල් එකත් එක්ක ෆුඩ් තෙරපි පාත් එකේ ඕකයක් යන ගමන් චරිතුත් නම් එන්න බෑ කියලා කිව්වා. යනකම් මේක ඇත්තටම මේක මේ සයින්ටිෆිකලි මේකක් තියෙනවා මේගොල්ලෝ ගල් එම්බෝස් කරලා තියෙන විදිය. එතකොට මේ තෙරපි පාත් එකේ ඩිසයින් එක බිගෝනියා වෝල්ස් තියෙනවා මෙන්ටල් රිලැක්සේෂන් එකට. එතකොට මේ පැත්තේ තව සිංහරාජ කන්සෙප්ට් එක ඉස්සරහින් තියෙනවා තව කන්සෙප්ට් එකක්. ඔක්කොම එක මයින්ඩ් ෆුඩ් පෙඩිකියර් බොඩි රිලැක්සේෂන් ඔක්කොම ගන්න පුළුවන් මේගොල්ලෝ එකම තැන කිංස්මන් ගාඩන් හොටෙල්. මේ තියෙන 3-5 ශාකය. මේක ගොඩාක්ම හැදෙන්නේ නුවරඑළිය වගේ ප්‍රදේශවල. මේක බත් කරලා හදන ශාකයක්. මේකේ කොළ වලින් 3-5 මිශ්‍ර සමාන සුවඳක් එනවා.